ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් එළඹි 236 වනි වසරේ පොසොන්පුර සඳ නැගුණු පුණ්‍යවන්ත දිනයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් පණිවිඩයද රැගෙන මිහිඳු මහා රහතන් වහන්සේ මේ පින්බිමට වැඩම කළසේක. එදා පටන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සංදේශය ලක්දිව පුරා පැතිරී ගියේ සුවහසක් හෙළවැසියන්ට නිවන් මඟ රුවන් දුරුටුව විවර කරමිනි. මිහිඳු මහා රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර ලංකාවාසීන්ට සම්බුද්ධ දේශනාව දායාද කරමින් මහා සංස්කෘතියක් මෙලව සහ පරලොව ජයගත හැකි අභිනව මාවතක් මෙරට වැසියන්ට විවර කර දුන්නහ. රාජරාජ මහමාත්‍යවරුන් මෙන්ම රටවැසියාද මිහිඳු හිමියන්ට අනුගත වෙමින් මේ නව මාවතේ ගමන් කරන්නට වූහ. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළ මිස්සක පව්ව මිහිඳු තලාව හෙබත් මිහින්තලේ නමින් ප්‍රසිද්ධ විය. ඒ සෑගිරියෙහි උන්වහන්සේ වැඩ සිටි තැන මිහිඳු ගුහාව නම් වේ. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට මුල් වසරෙහි මහමෙවුනා උයනෙහි කරවන ලද්දේ මහා විහාරයයි. දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ සෑගිරියයි. තුන්වනුව කරවන ලද්දේ ථූපාරාමයයි. සතරවනුව කරවන ලද්දේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවාලීමයි. පස්වනුව කරවන ලද්දේ රුවන්වැලි මහා සෑයේ විස්තර සඳහන් කොට ගල්ටැඹ පිහිටුවීමයි. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ පිහිටුවීමද සිදුවිය. සයවෙනිව කරවන ලද්දේ ඉසුරු මුනි විහාරයයි. සත්වෙනිව කරවන ලද්දේ තිසාවැවයයි. අටවෙනිව කරවන ලද්දේ පටමක චේතියයි. නවවෙනිව කරවන ලද්දේ වෙස්සගිරි විහාරයයි. මිහිඳු මහා රහතන් වහන්සේ සංඝ පිරිස බිහිකොට පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ බුද්ධ ශාසනය මනාකොට බැබල වූසේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කර වූසේක. එහි අරුත් හෙළබසින් පවසා අටුවා කලසේක. භානක පරම්පරා බිහි කලසේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ දූරදර්ශී බවද අසිරිමත්ය. අරිට්ඨ රහතන් වහන්සේ ප්‍රධාන ලක්දිව පහළ වූ භික්ෂූන් වහන්සේලා ලවා ථූපාරාම සෑමලුවේ විනය සංඝායනාවක් කර වූසේක. මිහිඳු මහරහතන් වහන්සේ මග පෙන්වීම හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිව්වණක් ශ්‍රාවක පිරිසට ධර්මයේ හැසිරෙන්නට නිසි පතිරූප දේශවාසයක් මෙසිරිලක බිහිවිය. ධර්මාශෝක නිරිඳුන් විසින් එවන ලද ශිල්පීන්ගේ උපකාරයෙන් නව විහාර කර්මාන්තද සිදුවිය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම නොකරන්නට අප තවමත් දීන මිනිසුන්ය. අනක් ගුණක් නොමැති ම්ලේච්ඡ ජාතියක් වන්නට සිටි සිංහලයා ලොවෙහි උතුම්ම ආර්ය ජාතිය බවට පත් කළෝ උන්වහන්සේ මෙයයි. දෙවන පැහැතිස් මහරජුන්ගේ මුතුන් මිත්තන්ගේ පරපුර වනාහි යකුන් යකිනියන් සමග කෙලිදොලෙන් ගත කළ පිරිසකි. එනමුදු අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එකී යක්පුරය දම්සුවග හමන ධර්මද්වීපයක් කළසේක. ගෞතම බුදුරජුන්ගේ දහම් ගබඩාව කළසේක. ලක්දිව පැවති යක්ෂ විලාපය සාදුනාදයෙන් සෝදාහලසේක. ගස් ගල් පර්වත යකුන් යකිනියන් ඇදහීම නැමති මිත්‍යා දෘෂ්ටික අන්ධකාරය දුරු කළ රිවිමණ්ඩල වනාහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේමයයි. මේ ලක්දිව සසුන් කෙත වැපුරු උන්වහන්සේ ලක් බුදු සසුන එකලු කළ පහන් රුක වූසේක. හෙළවැසියන්ගේ සැබෑම විමුක්තිදායකයානෝ උන්වහන්සේය. බෝපත් ලෙලදි හමායන සුළංග්‍රලී ලක්වැසියන්ගේ සෝ තෑවුල් සංසිඳ වූහ. අවිද්‍යාවෙන් තෙත්ව දුකින් බර වූ දෙනෙත් මහා ස්තූප නැමැති අඳුනින් සිහිල් කළසේක. ලක්වැසියන්ගේ දුක්ගිනි නිවූ මිහින්තලාවෙන් ගැලූ සිහිලැල් දහම් නදිය උන්වහන්සේමයයි. මිහින්තලාවෙන් පෑයූ කෙලෙස් විඩානිවාලන පොසොන්පුන් සඳ උන්වහන්සේය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉතා අපූර්ව වූ සදහම් නගරයක් සිරිලක් බිමෙහි නිර්මාණය කළසේක. දෙවන පැහැතිස් මහරජුගේ රාජ්‍ය කාලය 40 වසරකි. මිහිඳු මහරහතන් වහන්සේ ජීවමානව වැඩ සිටියේදීම රජුගේ අභාවය සිදුවිය.
ගෞතම බුදුසසුන සිරිලක් වාසීන්ට දායාද කිරීම පිණිස දෙවන පෑතිස් රජු විසින් දක්වන ලද අනුග්‍රහය වචනෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි තරම් අසිරිමත්ය. රජුගෙන් පසු රජකම උදෙසා රාජපුත්‍රයෙකු නොසිටි හේයින් සිය මලනුවන් වන උත්තිය රාජපුත්‍රයා රජ බවට පැමිණියේය. එකල්හි උත්තිය රජු රාජාභිෂේකය ලැබ 8 වෙනි වසරයි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට වයස 80කි. උපසම්පදාවෙන් 60 වසක් ගත කළසේක. එකල්හි මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩහුන්සේක. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් අපගේ පරම කල්යාණ මිත්‍ර වූ සිංහලයාගේ මහා ආධ්‍යාත්ම ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවී ගියසේක. ඒ වප් මාසයේ පුර පක්ෂයේ 8වක දවසයි. එනිසා වප් මාසයේ පුර 8වක දවස එකලේ සිංහලයෝ හැඳින් වූ ශ්‍රී මිහිඳු පුර 8වක පෝය නමින් හැඳින් වූහ. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනිදල් වන ලදුව අනිත්‍ය ධර්මයේ පසක් කරමින් ගිනි ඇවිල ගිය. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට එතන චෛත්‍යයක් කරමන ලදිය. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයට ගෞරවය කිරීම පිණිස ඉසි භූමංගන යන නම තබන්නට ලදිය. ඒ අපගේ පරම කල්යාණ මිත්‍ර වූ ලංකාදීප ප්‍රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් නමස්කාර කරමි. අපගේ නමස්කාරය වේවා.